සමාජ මාධ්‍ය ජාලාවල රූපවාහිනී නාලිකාවල යනවා මග්ගොඩ පාලම පිළිබඳව. නමුත් ඒ පාලම නඩත්තු කරන්නත් අවශ්‍ය වේග සීමා දාන එක විතරයි කරන්නේ. පැයට හැතැම්ම 20ක වේග සීමාවකට යටත් කරලා තියෙනවා. හැබැයි මේක නඩත්තු කරලා පාලම අලුත් වැඩියා කරන එක නෙමෙයි දෙපාර්තමේන්තුවේ එන්නේ. මේ 20 10 කරලා 10 5 කරන තැනට ගෙනියන එක තමයි තියෙන්නේ. ඉතින් මෙවැනිම මීට කලින් තිබුණා කැලණි පාලමේ ඇනගලවන සිදුවීමක් වෙලා ඒකට ආරක්ෂාව දෙව්වා. නමුත් එවැනි පරීක්ෂණ කරා කැලණි පරණ පාලම අලුත් වැඩියා කිරීමේ තත්ත්වයක තියෙන්නේ. නමුත් ඒ තත්ත්වය තාම වෙනකන් ආරම්භ කරලා නැහැ. ඉතින් මේවා දවසෙන් දවස ප්‍රමාදයටපත් වෙනවා. නඩත්තු කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සේවකයෝ මදිනම් ඒ යන්ත්‍ර සූත්‍ර පදිනම් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තමයි දෙපාර්තමේන්තුවේ වගකීම. නමුත් කිසිදු දෙයක පැහැදිලි ක්‍රමවේදයක් නැහැ ඉදිරියට මොනවද කියන්නේ කියලා. එවැනි තත්ත්වයක තියෙන්නේ. මේවැනි පාලම් ඔය එළියට එන්නේ 1යි 2යි. තව ඒ වගේම දිවයින පුරා තියෙන මාර්ග නඩත්තු වීමේ ප්‍රශ්න තියෙනවා. ඉතින් කාරණාවට ලක්වුණු පහුගිය කාලයේදී සාගරිකා දුම්රිය පීරිපැනීමත් එක්ක සේවකීන් මතම යොදවන්න හැදුවට හැබැයි ඒකේ ඇත්ත යථාර්ථය පීලි මාරු කිරීමේ තත්ත්වයකට නඩත්තු කිරීම අවශ්‍ය මොහොතක තියෙන්නේ. නමුත් මුදුබඩ මාර්ගයට අවශ්‍ය වෙන පීලි මේ වෙනකොනුත් ලැබිලා නැහැ. ඒවා ලැබෙන්නත් තව මාස ගණනාවක් යයි. ඉතින් මේ මාස ගණනාවක් මේ අවදානමත් එක්ක යන්නේ. මේවට කඩිනම් විසඳුම් ගත යුතුයි. නමුත් කඩිනම් විසඳුම් ගන්න ආකාරයක් දෙපාර්තමේන්තුවෙන් පේන්නේ නැහැ. මේක තමයි තියෙන බරපතලම තත්ත්වය. දුම්රිය ධාවනය දිනෙන් දින අඩාල වෙනවා මිසක් කිසිදු ඉදිරියට ඒමක් නැහැ. දුම්රිය මැදිරිවල තත්ත්වයත් එහෙමයි. දුම්රිය එන්ජින් වල තත්ත්වයත් මේ හා සමානම තමයි තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයත් එක්ක අපි දැනට කඳුරට දුම්රිය ධාවනය නොකර මේ ධාවනය කරන කොටස් වලවත් හරියාකාරව දුම්රිය ධාවනය කරගන්න බෑ. තාම මන්නාරමෙන් තලේ මන්නාරම දක්වා දුම්රිය මාර්ගය සකස් කරාට ධාවනය කරන්න පටන් අරගන්න බැරි වෙලා තියෙනවා. යාල්දේවි දුම්රිය දවසක් කර දවසක් ධාවනය කරන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. උත්තර දේවි දුම්රිය නෑ. ඉතින් මෙවැනි තත්ත්වයක් තියාගෙන මේ කොහොමද කටයුතු කරන්නේ? ප්‍රධානම දුම්රිය ගැන විතරයි අවධානය තියෙන්නේ. ප්‍රධාන මාර්ගයේ සහ නිකුත් මාර්ගවල දිවා කාලයේ ධාවනයෙන් දුම්රිය ගණනාවක් අවලංගු කරලා තියෙන දුම්රිය කටල නැති නිසා ඒ නිසා ධාවනය වන දුම්රිය වල අධික මගී තදබදයක් තියෙනවා. ඒ නිසා මගීන්ට දෙන පහසුකම් පිළිබඳව තාම අවධානයක් නැහැ. දුම්රියට විදුලි පංකාවක්වත් හයි කරගන්න බෑ කියලා අතිදක්ෂ ඉංජිනේරුවන් දුම්රියෙන් එලවලා දාලා අද පංකාවක් නැහැ, ජනේලෙත් නැහැ, දුම්රියත් නැහැ. මාර්ගයක් නැති තත්ත්වයට තමයි ඇවිදින් තියෙන්නේ. ඒක ගැන තමයි අපිට තියෙන කනගාටුව.